සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම ෆියුචර් පුට්ස් YouTube channel එකට. අද අපි YouTube channel එකේ දෙවෙනි වීඩියෝ එක. අද අපි ඔයාලට හදන්න කියලා දෙන්න යන්නේ කෙසෙල් ගහේ බඩෙන් කරි එකක්. අද අපිට මේ කෙසෙල් බඩ කරි එක හදන්න ඕන වෙනවා මිරිස් කුඩු 3-5 කුඩු, ලුණු, කහ කුඩු, ගොරක, අබ, ඔලුහාල්, පොල් තෙල් ස්වල්පයක්, සුදු ලුණු, විශේෂයෙන්ම කෙසෙල් ගහක බඩයක්. ඊට අමතරව තක්කාලි, බීලුණු, පොල් කිරි මිලිලීටර් 300ක් වගේ ප්‍රමාණයක් ඕන වෙනවා. අපි මුලින්ම කෙසෙල් ගහේ බඩේ කපා ගමු. විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ කෙසෙල් ගහේ බඩේ අපි කපාගන්නේ කොටු හැඩයට. අපි ඒක කපා ගත්තම දාගන්න අනිවාර්යයෙන්ම ලුණු දාපු වතුර එකක් අපි හදලා තියාගන්න ඕනේ මුලින්. अब මේ කපාගත්ත කෙසෙල් කොටු ටික අනිවාර්යයෙන්ම දාන්න ඕන ලුණු වතුරට. මොකද නැත්තම් ගොඩ තිබ්බොත් මේක කහට පිපෙනවා. හරි අපි ඊළඟට බීලුණු ටික කපා ගමු. බීලුණු ටික කරි කට් එකට කපා ගත්තයින් පස්සේ අපි ඒ ටික කටින් බෝඩ් එකේම අයිනෙන් තියාගෙන ඊට පස්සේ අපි තක්කාලි කපා ගමු ගෙඩි 3ක් වගේ. හරි අපි ඊළඟට සුදු ලුණු ටික කපා ගමු. හරි ඊට පස්සේ අපි මේ කරි එක හදන්න ගෑස් එක ඔන් කරගෙන ඇතිලිය චුට්ටක් රත් වෙනකොට අපි ඒකට පොල් තෙල් මේස හැඳි 4ක් වගේ දාගමු. තෙල් ටික රත් වීගෙන එනකොට අපි මේකට අබෑට ස්වල්පයක් දාගමු. අප ටික දැම්මයින් පස්සේ අපි මේකට ඔලුහාල් ඇට කීපයක් දාගමු. ඊට පස්සේ අපි මේකට කපාගත්තු සුදු ලුණු ටික දාමු. සුදු ලුණු ටික බඩෙන්න දාලා බීලුණු ටිකත් එකතු කරමු.
ලුණු ටික බැදීගෙන එනකොට මේකට අපි කපාගත්තු තක්කාලි ගෙඩි 3ක් එකතු කරගන්න ඕනේ. මේ තක්කාලි ටික තෙලේ ටිකක් කරලා බැදෙන්න දෙන්න ඕනි. මොකද රසකාරක අපි කෑමට එකතු කරන්න ඕනේ නැහැ. මේ තක්කාලි වගේ දේවල් අපි එකතු කරලා හදන කෑම වලදී තෙලේ ටිකක් තක්කාලි බැදෙනකොට ඒ අජිනමොටෝ වගේ දේවල් එකතු කරන්න ඕනේ නැහැ. හොඳ රසක් එකතු වෙනවා. අපි ඊට පස්සේ මේක බැදගෙන යනකොට මිරිස් කුඩු එකතු කරන්න ඕනේ. මිරිස් කුඩු හැඳි එකමාරයි 3-5 දාගන්න ඕනේ. අමු 3-5 හැන්දක් වගේ. ලුණු කුඩු හැඳි භාගයක් විතර. මේක අපි කිරට හදන කෑමක් හින්දා මතක් කරලා අනිවාර්යයෙන්ම කහ කුඩු හැඳි භාගයක් විතර දාගන්න ඕනේ. කරපිංචා කොළ ටිකක්, ඊට පස්සේ අපි මේක හොඳට කවලම් කරගන්න ඕනේ. තුන පහ ටිකත් එක්කම තක්කාලියම හොඳට බැදීගෙන යනකොට හොඳ සුවඳක් එනවා. මේ ටික හොඳට බැදෙන්න දෙන්න ඕනේ. 3-5 ටික එහෙම ගානට බැදීගෙන යනකොට අපි අර කලින් ලුණු වතුරට දාගත්තු ඒ කපාගත්ත කෙසල් බඩ ටික මේකට එකතු කරගන්න ඕනේ. මේක ගොඩක් තන්තු සහිත කෑමක්. වකුගඩු ආශ්‍රිත රෝග තියෙන කට්ටියට එහෙම ගොඩක් ගුණදායකයි. මේ ටික දාගෙන අපි හොඳට කවලම් කරගන්න ඕනේ. මේ ටිකක් වෙලා අපි ඔහොම රත් වෙන්න තියන්න ඕනේ. මද ගින්දරේ, මොකද ගොඩක් ගින්දර දාගත්තොත් එහෙනම් මේක අඩිය අල්ලන්න පුළුවන්. හරි, අපි මේ කෙසල් බඩ ටික ගානට තැම්බීගෙන එනකොට මේකට අපි මිටිකිරි මිලිලීටර් 250ක් වගේ දාගන්න ඕනේ. ඊපස්සේ අපි පොල් කිරි දෙන්න තියන්න ඕනේ. වැඩි කරලා තියාගන්න ඕනේ. මාළු එක ගානට ඉදීගෙන යනකොට දැන් මේක ඉදිලා ඇති. අපි ඊට පස්සේ මේකට පොඩි දෙහි කැල්ලක් දාගන්න ඕනේ. මොකද මේ කෙසල් බඩ මාළු එකේ පොඩි ඇඹුල් රසක් එන්න ඕනේ. අපි මේකට දෙහි ටිකක් දාගමු. මේකට දෙහි ඉස්ම ටික දාගත්තාන් පස්සේ හොඳට කවලම් කරන්න ඕනේ. දැන් පොල් කිරි ටික එහෙම හොඳට තික් වෙලා ඇවිල්ලා තියෙන්නේ. මේක ඔයාලට විශේෂයෙන් කියන්න ඕනේ මේක පිලිපීන් රටවල් වල ගොඩක් ප්‍රසිද්ධ කෑමක්. අපි ඊට පස්සේ මේක චුට්ටක් බෙදාගෙන බලමු කොහොමද කියලා ඉවරලා. අපි මේක ටිකක් බෙදාගෙන බලමු කොහොමද කියලා. සුවඳ නම් තියෙනවා හොඳට. බලමු චුට්ටක් කාලා. සුපිරි නියමයි. මේක ඔයාලත් හදාගෙන බලන්න. මොකද විශේෂයෙන්ම වකුගඩු රෝගීන් එහෙම ඉන්නවා නම් ඒගොල්ලන්ට ගොඩාක් ගුණදායක කෑමක්. හරි, අපේ අදට වීඩියෝ එක ඉවරයි. ඔයාලට මේ වගේම අලුත් රෙසිපි දැනගන්න ඕන නම් Future Foods YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම අපේ Facebook page එක තියෙනවා. ඒකත් follow කරලා තියාගන්න.